මුළු ලෝකෙම විනාශ කරන්න පුළුවන් සාතන් කෙනෙක් රුසියාවේ ඉන්නවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? විනාඩි 13කින් මුළු යුරෝපයම දෝවිල්ලක් කරන්න පුළුවන් ලෝකේ තියෙන තරුණම මිසයිලය. බටහිර රටවල් මේකේ නම අහන්නත් බයයි. සාතන් 2 එහෙමත් නැත්නම් RS-28 සර්මාට්. මේ මාරාන්තික යක්ෂයාගේ බර ටොන් 208යි. ඒ කියන්නේ බෝයින් 747 ගුවන් යානයේ බරටම සමානයි. මේ මිසයිලේ ඉන්ධන තාක්ෂණය හරි අමුතුයි. ඒට භාවිතා කරන්නේ ස්ට්‍රෝබල් ලික්විඩ් ඉන්ධනයක්. ඒ කියන්නේ ටැංකිය වසර ගණනාවක් තියාගන්න පුළුවන්. අනිත් මිසයිල වගේ පැය ගාණක් ඉන්ධන පුරවන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් අන්තර් මහද්දීප බැලස්ටික් මිසයිල උත්තරද්‍රවය හරහා යනවා. ඒ නිසාම තමයි ඇමරිකාවේ රේඩාර ඔක්කොම උතුරට හරවලා තියෙන්නේ. හැබැයි මේ සාතන්ට පුළුවන් දක්ෂිණාවර්තවත් ගමන් කරන්න. මිනිස් අතකින් නිර්මාණය වුණ මේ දැවැන්තයාට පුළුවන් මුළු ලෝකෙම තියෙන හීන තප්පර ගානකින් සුණු විසුණු කරන්න. මේ සාතන් කියන මිසයිලේ ඇතුලේ න්‍යෂ්ටික ඔලු 15ක් තියෙනවා. ඒ එක ඔලුවක තියෙන බලය හිරෝෂිමාවට දාපු බෝම්බය වගේ 10 ගුණයක බලයටත් වඩා වැඩි. මේ එක මිසයිලයකින් කිලෝමීටර් 500ක ප්‍රදේශයක් අතුගා දාන්න පුළුවන්. සාතන් එකක සම්පූර්ණ විනාශකාරී බලය ටොන් මිලියන 50යි. TNT පුපුරන වාතයට සමානයි. මේකේ වේගය පැයට කිලෝමීටර් 25560යි. තප්පරයකට කිලෝමීටර් 7ක දුරක් යනවා. රුසියාවේ ඉඳලා යුරෝපයේ කෙළවරට යන්න ගත වෙන්නේ විනාඩි 13ක වගේ කාලයක්. සරලවම කිව්වොත් පැරිසියේ ඉඳලා කවුරු හරි කෝපි එකක් බොනවනම් ඒ කෝපි එක නිවෙන්න කලින් එතනට වැදිලත් ඉවරයි. සාතන්ගේ භයානකම ලක්ෂණය තමයි ලෝකේ පවතින කිසිම මිසයිල් ආරක්ෂක පද්ධතියකට මේක නවත්තන්න බෑ. මේ ඔක්කොටම වඩා භයානකම දේ තමයි ඩෙත් හෑන්ඩ්. රුසියාවේ නායකත්වයේ විනාශ වුණොත් එහෙමත් නැත්නම් ඔවුන්ගේ සම්පූර්ණ බලය බිඳ වැටුණොත් මේ පද්ධතිය ඔටෝමැටිකලි ක්‍රියාත්මක වෙලා අනිත් රටවල් විනාශ කරනවා. මේ යක්ෂයාට පුළුවන් අභ්‍යවකාශ කක්ෂයට යන්න. හරියටම කිව්වොත් චන්ද්‍රිකාවක් වගේ පෘථුවිය වටේ ගමන් කරලා අවශ්‍ය මොහොතේ ප්‍රහාරය එල්ල කිරීමේ හැකියාවක් මෙයාට තියෙනවා. 2008 මාර්තු 1 වෙනිදා රුසියාවේ ජනාධිපති ව්ලාදිමීර් පුටින් ඔහුගේ වාර්ෂික කතාවේදී තමයි මේ යක්ෂයා ගැන මුලින්ම ලෝකෙට හඳුන්වලා දුන්නේ. ඉතින් ඔයා මේ සාතන් ගැන මොකද හිතන්නේ? පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.